ඔවුන් මේ කැවිලි පෙවිලි සකස් කරන්නේ ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටින ප්‍රාණ අපකරුවන් ලෙස සිටින සාමාන්‍ය ජනතාව දිනපතාම රජයේ පාලන ප්‍රදේශ වෙත රැකවරණයට පැමිණෙනවා. එම ජනතාව සඳහාද අලුත් අවුරුද්ද ලබා දීම මෙම කැවිලි පෙවිලි සකස් කිරීමේ ප්‍රධාන අරමුණක්. එම ජනතාව සමග මෙවර අලුත් අවුරුද්ද සැමරීමටයි යුද හමුදාවේ සොල්දාදුවන් මේ සූදානම් වන්නේ. යුදබිම තුල නිවසක මෙන් පහසුකම් නොමැති උවත් මේ සොල්දාදුවන් සාම්ප්‍රදායික අවුරුදු මේසේ රස කැවිලි අඩුවකින් නොමැතිව සාධන අයුරු දැක ගන්නට පුළුවන්. 50ට වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වා මහතාද පුදුකුඩිරිපු ප්‍රදේශයේ යුද හමුදා බලෑණි අවුරුද්දට සූදානම් වන ආකාරය දැක බලා ගැනීමට පැමිණ සිටියා. සිංහල දෙමළ සහෝදර ජනතාවට මේ අවුරුද්දේ යුද හමුදාව ලබා දුන් අවුරුදු තිලනය දශක 3කට පසු එකම දජයක් යටතේ අවුරුද්ද සැමරීමට අවස්ථාව උදා කර දීමයි.